ඔයාලට ආයිබෝවන්. අද අපි මුත්ත වෙනුවෙන් දානයක් දෙන්නයි යන්නේ. ඉතින් ටට්ටක් ගාලා කෑම ටිකක් හදාගෙන ළමා නිවාසෙට කන්න දෙන්න යනවා. ඔන්න බලන්නකො අපි පිළිගන්න ආපු අය නැට්ට හොලව පිළිගත්තා. අපි කෑම ටික ගෙනල්ලා මේසේ උඩින් තියලා යාළුවෝ එනකම් බලාගෙන හිටියා. මම ගියපු ගමන් පොඩ්ඩක් බය වෙලා තමා හිටියේ. ඇයි දන්නවද? සමහර අය ඩෙස් වලට ගහනවා, පුටු වලට ගහනවා. ඉතින් මං ගොඩක් බය වෙලා හිටියේ. ඔන්න මට පුළුවන් විදිහට දානෙ ටිකකුත් බෙදුවා. යාළුවෝ ටික එනකන් අපි හෙමීට එළවලු බෙදුවා. ඔන්න දැන් එයාලා වාඩි වෙන්නයි හදන්නේ. එයාලා වාඩි වුණාට පස්සේ මං හෙමීට කෑම ටික දුන්නා. ඔන්න තවත් එක්කෙනෙකුට දුන්නා. එකිනෙකාට උදව් කරගන්න එක හොඳ පුරුද්දක් නේද? බලන්නකෝ එයාලා බැරි අයට උදව් කරලා දෙන විදිහ. ඔයාලත් පුළුවන් වෙලාවක කාට හරි උදව්වක් කරන්න. ඒක අපේ හිතට ගොඩාක් සතුටක් වෙයි. බලන්නකෝ එයාගේ හිනාව. කෙසල් ගෙඩිය hina වෙලා ගත්තා. මටත් ඉතින් හරිම සතුටුයි. මම හැමෝටම කෙසල් ගෙඩි බෙදුවා. එයාලගේ සමහර යාළුවන්ට මං බයයි. බලන්නකෝ මං කෙහෙල් ගෙඩිය දෙන්නෙත් බයෙන්. මාර වැඩක් නෙවුනේ. මං දුන්නේ කෙහෙල් ගෙඩිය එක්කෙනෙක් පොත්තත් එක්ක කෑවා. ඊට පස්සේ එයාලා බලා ගන්න කෙනා කෙහෙල් ගෙඩියක් ලෙලි ගහලා දුන්නා. බලන්නකෝ කන විදිය. පොත්තත් එක්කම කනවා. කිසිම කෙනෙක් මේ වගේ අසරණ වෙන්න හොඳ නැහැ. එහෙනම් ඔයාලට බායි.